මේ ලස්සන මැණික් වනාන්තරයේ ලියෝ කියලා පොඩි පිරිමි ළමයෙක් ජීවත් වුණා. ඒ පිරිමි ළමයා චුටි කාලේ ඉඳන්ම සත්තුත් එක්ක ගස්වැල් එක කතා කරන්න හැකියාවක් තිබුණා. ඔහොම කාලය ගත වුණා. ලියෝ තරුණ වියටත් පැමිණි. ලියෝට මහා වෘක්ෂයේ කටහඬ ඇහුණා. ලියෝ මහා වෘක්ෂය ළඟට ගියා. මහා වෘක්ෂයේ නමුතු හඬක් ඇහෙන්න ගත්තා. ජීවන වෘක්ෂය වෙනදා වගේ නෙමෙයි. හරිම දරුණු වෙලා. ලියෝ මේ ගැන කල්පනා කරා. ලියෝටත් හිතා ගන්න බෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ලියෝ පුංචි ලේනගෙනුත් පකමුණගෙනුත් ඇහුවා. ඒත් කවුරුත් දන්නේ ලියෝ ගස ළඟට ලං වුණා. ගස ලියෝට කතා කරා. ලියෝ මෙම ශාපයෙන් මිදෙන්න නම් ඔයා හිමකන්දම මුදුනේ ඇති වතුර බින්දුව සොයාගත යුතුයි. ලියෝ වතුර බින්දුව සෙවීමේ යන්න පටන් ගත්තා. මායාකාරී ආවා. ලියෝට පහර දෙන්න පටන් ගත්තා. ලියෝ ඒ පහරින් බේරුණා. ලියෝ පැන යන බව දුටු මායාකාරී අඳුරු වලාවකින් ලියෝ වැසුවා. ටිකින් ටික ලියෝ බියා කර ලස්සන ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තා. ලස්සන තනුවකින් ගීතයක් ගායනා කරා. ඒ තනුව පරිසරයට ඇහුම්කන් දී සියලුම මීදුම ලියෝ යන මාර්ගයෙන් ඉවත් කළා. ලියෝ කඳු මුදුනට ලං වුණා. ජල බින්දුව ලබා ගත්තා. ලියෝ ජල බින්දුවත් රැගෙන ජීවන වෘක්ෂයේ තියෙන තැනට ආවා. ජීවන වෘක්ෂයේ මුල් එම ජලය තැන්පත් කළා. නැවත රන්වන් ආලෝකයේ විහිදෙන්න පටන් ගත්තා. ජීවන වෘක්ෂය නැවත මුළු වනාන්තරයම සුරක්ෂිත බවක් දැනුණා. මායාකාරී විනාශ වුණා. ලියෝගේ ධෛර්යය හා ගස්වල රහස් ඇසීමේ හැකියාව නිසා මුළු වනාන්තරයම බේරාගත්තා. එදා ඉඳන් සැඟවුණු